හායි ආදරණීය යාළුවනේ. ආදරණීය යාළුවනේ, අම්මෙක් තාත්තෙක් වුණු පළියට හැමෝම හොඳ අම්මා තාත්තලා නෙවෙයි හොඳද? හැමෝම හොඳ මව්පියෝ වෙන්නේ නැහැ දරුවෝ හැදුවට. දරුවන්ගේ කය, මනස, සිතුවිලි ඝාතනය කරන අම්මා තාත්තලා ඕන තරම් ඉන්නවා. තමන්ගේ කුසින් බදපු දරුවවත් පාරක දාලා යන අම්මා තාත්තලා අම්මලා ඉන්නවා. තමන්ගේ ලෙයින් හටගත්තු දරුව පිළිසිඳෙන්නත් කලින් ඒ කුස දරාගෙන ඉන්න තමන්ගේ බිරිඳව හිරිහැර කරලා පීඩාවට පත් කරලා දාලා යන තාත්තලා සාමිවරුත් අනන්තවත් ඉන්නවා මේ ලෝකේ. ඉතින් හිතන්න අම්මා තාත්තලා වුණු පළියට අම්මා තාත්තෙක් වෙච්ච පළියට හැමෝම හොඳ මව්පියන් වෙන්නේ නැහැ. ඕන තරම් ඉන්නවා අම්මා තාත්තලා නිසා පීඩාවට පත් වෙච්ච අය. සහෝදර සහෝදරියන් නිසා පීඩාවට පත් වෙච්ච අය ඉන්නවා පවුල්වල. හරිද? මුලින්ම පවුලක ආදරය ලැබෙන්න ඕන දරුවට. අම්මා තාත්තලගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ආදරය ලැබෙන්න ඕන. ඊට පස්සේ තමයි යාළු හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන ආදරය බලවත් වෙන්නේ. ඒකත් බලවත් දෙයක්. හැබැයි ආයිමත් මුලටම එන්න අම්මා තාත්තලට පුළුවන් වෙන්න ඕන හොඳ අම්මා තාත්තලා වෙන්න. හොඳ ශක්තිමත් දෙමව්පියන් වෙන්න දරුවන්ගේ ජීවිතවලට ඉරක් වගේ හදක් වගේ පායන. එහෙම බැරි නම් තරුවක් වගේ හරි එලියක් වෙන අම්මා තාත්තලා වෙන්න ඕන තමන්ගේ ජීවිත. දරුවගේ ජීවිතේ තරුවක වගේ එලියක් දෙන තරම්වත් සේවයක් සලසන. මම දැක්කා එක්තරා සත්‍ය සිදුවීමක් මම ඒක කියෙව්වා. හොඳ දක්ෂ දරුවෙක් දියණියක් ඊට පස්සේ ස්නායු ආබාධයක් නිසා ඒට යම් රෝගී තත්ත්වයන් ඉස්මතු වෙලා මානසික කම්පනයන් පවා හටගෙන ඒව මානසික රෝහලකට ඇතුළත් කරනවා. ඊට පස්සේ අම්මා තාත්තලා ළමයව ගණන් ගන්නේ නැහැ. ගේන් පවා එළියට දානවා. කොහොමද අම්මා තාත්තලා? අම්මෙක්ට එහෙම කරන්න පුළුවන්ද? පිරිමි දරදඬු හිත් තියෙන මිනිස්සු. පිරිමි කියන්නේ. හැබැයි අම්මෙක්ට එහෙම වෙන්න කරන්න පුළුවන්ද? පිරිමි කොහොමත් එහෙමයි කියලා මම කියන්නේ නැහැ. හොඳ තාත්තලාත් ඉන්න හොඳ අම්මලාත් ඉන්න ඒක හරි. ඒක පිළිගන්නවා. හැබැයි නරුම අම්මා තාත්තලාත් ඕන තරම් ඉන්නවා ලෝකේ. දරුවන්ගේ ජීවිත වනසන. දරුවන්ගේ ජීවිත සලසන අස්වැසිල්ලක් වෙන්න ඕන අම්මා තාත්තලා. හරිද? එහෙම එකේ දරුවන්ගේ ජීවිත වනසන්නට ඒ කට්ටියම දේවල් කරනවා නම් ඉතින් ඒක ආයේ හිතා බලන්නවත් බැරි බැරේරුම් දුක්ඛදායක කාරණාවක්. දැන් මම අද කතා කරන්නේ හැමෝම අම්මා තාත්තලා වුණු පළියට හොඳ අම්මා තාත්තලා නෙවෙයි කියන එක. හරිද? දරුවන්ට ඔබ ආදරයෙන් කරුණාවෙන් සලකන්න. ඔබට ඔබ වැඩිහිටි ඔබට බැරි වුණු කාලෙක ඔබ දරුවන් ඔබට පිහිට වේවි. ඔබට දරුවන් පිහිට වෙන්නේ නැත්නම් ඒක දරුවන්ගේ වැරැද්ද. ඒක වෙනම කාරණාවක්. ඒක වෙනම පැතිකඩකින් මේක වෙනම කෝණයෙන් කතා කරන්න ඕන දරුවන්ගේ දුර්වලතා ගැන. මම කියන්නේ පොඩි කාලේදී දරුවන්ව හැර දාලා යන අම්මා තාත්තලා ගැන දරුවන් පොඩි කාලේදී දරුවන්ට නොසලකා හරින අම්මා තාත්තලා ගැන දරුවන්ට මානසික ව්‍යාකූලතාවයන් කායික ව්‍යාකූලතාවයන් විභාගයෙන් පාස් වුණේ නැහැ කියලා එහෙම තත්ත්වයන් උද්ගත වුණාම එතනදී නොසලකා හරින අම්මා තාත්තලා දරුවන්ට අම්මා තාත්තලා ඉන්න ඕන අවශ්‍යම වෙලාවදී දරුවන් ගාව අම්මා තාත්තලා ඉන්න ඕන වේදනාවකදී දුකකදී කඳුලකදී කඩාවැටීමකදී ඒ වෙලාවල් වලටවත් අම්මා තාත්තලා ළඟ නැහැ වචනයකින්වත් උපකාරයක් නැත්තම් ඒ දරුවෝ කොච්චර අසරණ වෙනවද? පව්. තව මේ එක්තරා දියණියක් ඒ දියණියගේ පවුලේ පස්වෙනි ගැහැණු ළමයා ඇය අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම ඇයට ඉන්නවා. එහෙම එකේ ඒ පස්වෙනි ගැහැණු ළමයාට ඒ දියණිය ගෙදර සහෝදරයන්ගෙන් වගේම ගෙදර වටපිටාවේ අසහනකාර පිරිමින් නිසා දූෂණයට ලක් වෙනවා. ඒ දියණියව බේරගන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ ඒ මව්පියන්. ඒ ලොකු වෙද්දී මානසික කම්පනයේ අර පොඩි කාලේ වෙච්ච දේවල් නිසා මානසික කම්පනයට ලක් වුණාම
පිසියා කියලා මුලින්ම හංගුවට ගහන්නෙත් ඒ අම්මා තාත්තලා. ඉතින් මුන් අම්මා තාත්තලා වෙන්න පුළුවන්ද? ඉතින් මෙහෙම දේවලුත් තියෙනවා. හරිද? දෙවෙනි විවාහය කරගත්තට පස්සේ කුඩම්මා දරුවන්ට ඒ පළවෙනි මිනිස්සේ කියන්නේ තමන්ගේ කියන්නේ හස්බන්ඩ්ගේ පළමු කසාදේ දරුවන්ට සලකන්නේ නැහැ. එතකොට මේ පිරිමි කෙනෙක් දෙවෙනි විවාහ ගැහණු කෙනෙක් විවාහ කර කොහොමද කියන්නේ? පිරිමි කෙනෙක් දරුවෝ ඉන්න කාන්තාවක් විවාහ කරගන්නවා. ඒගේ ඒ ප්‍රථමව හම්බ වෙච්ච දරුවන්ට ඒගේ දරුවන්ට සලකන්නේ නැහැ. ඊට පස්සේ තමන්ගේ දරුවෙක් ලැබෙනකම්ම ඉන්නවා සලකන්න. එහෙම නැහැ. සලකන මිනිස්සු හැම දරුවෙක්ටම සලකනවා. හරිද? සතුන්ට ආදරේ මිනිස්සු හැම සතෙක්ටම ආදරේ. හැම සතෙක්ම කුරා කුහුඹුවෙකුට පළගෙඩියට පණුවෙකුට හැම සතෙක්ටම ආදරේ. හැම සතෙක්ගේම ජීවිතයේ වටිනාකම තේරුම් ගන්නවා. දරුවන්ට ආදරේ මිනිස්සු මේ මගේ පළවෙනි මිනිස්සෙගේ කසාදේ දරුවන්ද දෙවෙනි මිනිස්සෙගේ කසාදේ දරුවන්ද පළවෙනි ගෑනු කෙනාගේ කසාද පළවෙනි ගෑනු කෙනාගේ දරුවන්ද දෙවෙනියට බැඳපු ගෑනු කෙනාගේ දරුවන්ද එහෙම බලන්නේ දරුවන්ට සලකන මිනිස්සු හැම දරුවෙක්ටම ආදරෙන් සලකනවා. ඉතින් මේ ඇත්තටම දරුවන්ට රිද්දන්න එපා. ඒක ලොකු පාපයක්. මේ ලෝකේ තියෙනවා ලොකු පාප කර්ම. ඒවායේ බරපතලම එක් පාපයක් තමයි කුඩා සිත් රිදවීම, අසරණ අහිංසක ජීවිත රිද්දවීම. මේ දේවල් වලට සම්මාදම් වෙන්න එපා. ඉතින් අම්මා තාත්තලා වුණු පළියට හැමෝම හොඳ අම්මා තාත්තලා නෙවෙයි. නරුම කුරිරු සාහසික අපරාධකාර අම්මා තාත්තලාත් ඕන තරම් ලෝකේ ඉන්නවා. අම්මා තාත්තලාගෙන් පොඩි පුතාලට පොඩි දුවලට වෙන හානි බොහෝ තියෙනවා. ඒ කිව්වේ සමහර අම්මා තාත්තලාගෙන් තමන්ගේ දරුවන්ටම බොහෝ හානි වෙන අවස්ථාවක් තියෙනවා. දරුවෙක් ඉස්සරහ හැසිරෙන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, පොඩි දෙයකදී කඩාගෙන බිඳගෙන පොළව සාහසික පොළව කම්පා කරන තරමට මේ දරුවන්ව පෙරලගෙන ගහනවා එහෙම දේවල් කරන අම්මා තාත්තලා තෝන තරම් ඉන්නවා. වැඩිහිටියන් ආදර්ශමත් විය යුතුයි. එහෙම නැති වුණාම බාල පරපුර කාව ආදර්ශයට ගන්නද? ඉතින් මේ දේවල් තේරුම් ගන්න. අම්මෙක් තාත්තෙක් වුණු පළියට දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන කල් දරුවන්ගේ වගකීම් යුතුකම් හරි විදිහට ඉෂ්ට කරන කල් දරුවන්ට ආදරයෙන් අවධානයෙන් කාලය දෙනකල් ඔයාලා නියම අම්මා තාත්තලා වෙන්නේ නැහැ. හොඳ අම්මා තාත්තලා වුණ තරම් ඉන්නවා. හරිද? දරුවන්ට ආදර්ශවත් අම්මා තාත්තලා ඉන්නවා. ඒ අතරෙත් බොහෝ පිරිසක් ඉන්නවා. කුරිරු අම්මා තාත්තලා. අම්මා තාත්තලා නිසා වේදනාවට කායික මානසික චෛතසික රිද්දීම් වලට හසු වෙච්ච දරුවන් කමෙන්ට් කරන්න කිව්වොත් ගොඩක් අය කමෙන්ට් කරයි. ඕන තරම් ඉන්නවා අම්මා තාත්තලා නිසා සහෝදර සහෝදරියන් නිසා පවුලේ ඥාතීන් නිසා මානසික අකරතැබ්බ වලට මානසික හිංසන වලට බොහෝ වාරයක් ලක් වෙච්ච දරුවෝ ඕන තරම් ඉන්නවා. කායික අතවර වලට පවා ලක් වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඒ හින්දා දරුවන්ගේ ජීවිත වලට රිද්දන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. අම්මෙක් තාත්තෙක් නම් ආදරණීය වෙන්න ඕන. එහෙම බැරි නම් දරුවෙක් ඉපදෙව්ව පළියට අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. හොඳ අම්මා තාත්තෙක් වෙන්න බෑ. ඕන කෙනෙකුට නාමයක් නිලතලයක් දරන්න පුළුවන්, තත්වයක් දරන්න පුළුවන්. හැබැයි ඒකේ හොඳ තැනට ලං වෙන්න හැමෝටම බෑ. අංශු මාත්‍රයකට තමයි ඒ තත්වයටපත් වෙන්න පුළුවන්. තේරුණා නම් හොඳයි. ඉතින් මේ දේවල් තේරුම් ගන්න. සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරේ ජයශ්‍රී බොහොම ස්තුතියි.